හායි සුබ දවසක් ඔයාලට. ඔන්න මගේ 11 වෙනි ප්ලාන්ට් සේල් එක තමයි අද අරගෙන ආවේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලලා ඔයාලා කැමති ප්ලාන්ට් එකක් තියෙනවා නම් පැලේ අංකෙත් එක්ක මට WhatsApp මැසේජ් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වෙනකන් මා විශ්වාස කරලා මගෙන් පැල මිලදී ගනිපු හැම කෙනෙකුටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අද පළවෙනි වතාවට ඔයා මගේ වීඩියෝ එකක් බලන කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් අද අංක 1ටම තියෙන මෙන්න මේ කෝලියස් ප්ලාන්ට් එක මම බලන්න උසයාගේ. ඉතින් එයාව දෙන්නේ රුපියල් 50න්. මෙරුන් කෝලියස් එකක්. ඊළඟට අංක 2කින් ඉන්නවා මෙන්න මේ පිටෝනියා එක. තද අවුවට හැමදාමත් මල් පිපෙන පිටෝනියා එක අංක 2කින් එයා රුපියල් 100න් දෙනවා. ඊළඟට අංක 3න් ඉන්නවා මෙන්න මේ බ්ලැක් කාඩිනල් මෙයා. මෙන් බලන්න යාගේ පොහට්ටුවක් එමින් ගමන් තියෙන්නේ. හොඳ නිරෝගී පැලයක්. ඉතින් මේ පොහට්ටුවත් එක්ක මේ නිරෝගී පැලය අද ඔයාලට දෙන්නේ රුපියල් 700න්. අංක 3 700යි. ඊළඟට අංක 4න් අද ඉන්නවා මෙන්න මේ වද වර්ගයේ තියෙන්නේ. මෙයාගෙත් හැමදාම මල් පිරෙනවා. පදවුවට මල් පිපෙන්නේ. හොඳ උස්ස පැලයක් නිරෝගී පැලයක් මෙන් බලන්න වෙනම එයාගේ පොහොට්ටුත් වෙන ගමන් තියෙන්නේ. අංක 4 යා රුපියල් 100යි. ඊළඟට අංක 5න් ඉන්නවා මෙන්න මේ වර්ගය. මේක කැලේඩියම්ද එලෝකේෂියාද කියන දන්නේ නැහැ මම. හරියටම අංක 5 මෙයාලගේ හොඳ ප්ලාන්ට් එකක් රුපියල් 100යි. මේ බලන්න හොඳ නිරෝගී පැල. මේකේ නම් කොළ 3ක් තියෙනවා. සාධාරණ මිලකට තමයි ඔයාලට දෙන්නේ. අංක 5 රුපියල් 100යි. මෙයාව ලස්සනයි. හොඳ පොට් එකකට දාලා වැරෙන්ඩා එකේ වගේ තියන්න. ඊළඟට අංක 6න් ඉන්නවා මික්‍රා. හොඳ බුෂ් එකක් අද තියෙන්නේ. මෙතන පඳුරු දෙකක් තියෙනවා. එකක පොහොට්ටුවක් තියෙනවා අනිත් එකේ මේ බලන්න ලස්සන නේද? ලස්සන මලක් තියෙන්නේ. අංක 6. මෙයා දෙන්නේ රුපියල් 700න්. හොඳ නිරෝගී පැලයක්. ඊළඟට අංක 7න් ඉන්නවා මෙන්න මේ ඇග්ලොනිම එක. හරිම ලස්සනයි යාගේ කොළ මේ බලන්නකෝ. හරිම ලස්සනයි යාගේ පත්‍ර. ඉතින් එයාව රුපියල් 300න් දෙනවද ඔයාලට. ඊළඟට මෙන්න මෙයා ඉන්නවද මෙන්න මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් එක. මේ බලන්න මල් පිරීලා තියෙන්නේ. එයාගෙත් බුෂ් එකක් විදිහට තමයි තියෙන්නේ. පැල තියෙනවා 1යි 2යි 3යි 4ක්. මේ පැල 4ත් එක්ක මේ මල් පිරුණ බුෂ් එකම අද ඔයාලට රුපියල් 300කට ගන්න පුළුවන්. ඊළඟට අංක 9න් මෙන්න මේ එන්තුරියම් එක තියෙනවා. මෙන්න මේ ලස්සන මලකුත් එක්ක. ඉතින් එයාව දෙනවා රුපියල් 600න් ඔයාලට. අංක 9 600යි. මේ බලන්නකෝ හොඳ නිරෝගී පැලයක්. හොඳ උස පැලයක්. ඊට පස්සේ මෙන්න මේ ඇග්ලොනිම එක අද දෙන්න ඔයාලට රුපියල් 200න්. මිල අඩු කරලා තියෙන්නේ. අංක 10 රුපියල් 200යි. බලන්නකෝ හරිම ලස්සනයි යාගේ පාත්‍ර රටාව පිහිටලා තියෙන්නේ මේ. ඉක්මනට පැල ගන්න පුළුවන් මෙයාලගේ. ඊළඟට අංක 11 මෙන්න මේ වර්ගය තමයි තියෙන්නේ අද. ඉතින් මේක පැලයක් ඔයාලට 300 ගාන දෙනවා. මෙන්න බලන්න මේ ප්ලාන්ට් එකේ වෙනම දැල්ලක් තියෙනවා. එතකොට කොළ 1 2 3 4 6ක් තියෙනවා කොළ මේ ප්ලාන්ට් එකේ. මෙන්න බලන්න කඩ්මුල් දාලා තියෙන්නේ. එයත් රුපියල් 300යි. මෙයත් හොඳ නිරෝගී පැලයක්. එයාගේ කඩ්මුල් වැඩිපුර ඇවිත් තියෙන්නේ. දෙපාරක් කට් කරලා හදා ගන්නත් පුළුවන් ඕනනම් ඔයාලට පැල වැඩි කරගන්න. එයා අංක 11න් ඒ ප්ලාන්ට් දෙකම දෙන්නේ රුපියල් 300ට. ඒ කියන්නේ එකක් 300යි. ඊළඟට අංක 12න් තියෙනවා මෙන්න මේ ක්‍රෝටන් එක. මෙයා හැම සේල් එකකින්ම අලෙවි වුණ කෙනෙක්. එයාව දෙනවා අංක 12න් රුපියල් 150ට. ඊළඟට අංක 13න් ඉන්නවා මෙන්න මේ ඇග්ලොනිම එක අද තියෙනවා. ලස්සනම ලස්සන මේ දැල්ලකුත් වෙන ගමන් එයාගේ තියෙන්නේ.
එයා දෙනවා ඔයාලට රුපියල් 250න්. ඊළඟට අංක 14. මෙන්න මේ ඉපිෂා එක තමයි අද තියෙන්නේ. බලන්න හොඳට. මෙයාගේ මේ අගහ බර වෙලා තමයි මෙහෙම මෙව වෙලා තියෙන්නේ, නැවිලා තියෙන්නේ. ඔන්න බලන්න එයාගේ එක ප්ලාන්ට් එකක් තියෙනවා. තව ප්ලාන්ට් එකක් වෙන් කරගන්න පුළුවන්. පැල කීපයක්ම වෙන් කරගන්න පුළුවන් ගන්න කෙනෙකුට මේ මුල් ඇදලා තියෙන්නේ. මෙන්න මේ ලස්සන නිරෝගී පැලය. රුපියල් 100ට දෙන්න ඔයාලට. අද බුෂ් එකක් වගේ මේක තියෙන්නේ. මේ බලන්නකො හැංගින් පොට් එකකට දාපුවාම හොඳට පිරලා හිටිනවා මෙයා. ඉතින් මෙයා රුපියල් 100යි අංක 14. ඊළඟට අංක 15න් තියෙන මෙන්න මේ කෝලියස් එක. එයාගේ නම් අත දෙකක් වෙන්න තියෙනවා. මෙයාගේ පත්‍ර හැඩය. ඉතින් අංක 15න් එයා රුපියල් 50යි. ඊළඟට අංක 16 ඉන්නවා මෙන්න මේ ඇග්ලෝනිම එකක්ද. මැද සුදු ඉරක් තියෙන්නේ. වෙල්වෙට් වගේ කොළය. හරිම ලස්සනයි. ඉතින් එයා අංක 16 එයාව දෙන්නේ මේ හොඳ නිරෝගී පැලයක්. එයා රුපියල් 100න් දෙනවා ඔයාලට. අංක 17. අංක 17න් ඉන්නේ මෙන්න මේ ඇග්ලෝනිම එක. බලන්නකෝ එයාගේ පත්‍ර හරිම ලස්සනයි. මේ දැල්ලකුත් එක්ක මෙයා ටිකක් වටින වර්ගයක්. ඉතින් අංක 17න් එයාව දෙනවා රුපියල් 150ට ඔයාලට අද දවසේ. ඊළඟට අංක 18න් ඉන්නවා මෙන්න මේ කෝලියස් එක. හොඳ ඉල්ලුමක් තිබුණ වර්ගයක්. හැම සේල් එකකම. ඉතින් එයා රුපියල් 50න් දෙනවා අංක 18. ඊළඟට අංක 19 මෙන්න මේ සිංගෝනියම් වර්ගය. හරිම ලස්සනයි නේද? බලන්නකෝ. ඉතින් මේ හරිම ලස්සනයි යා. එයාව අද ඔයාලට රුපියල් 100කට ගන්න පුළුවන්. මෙයාගේ ප්ලාන්ට්ස් ඕන තරම් තියෙනවා. අංක 19 රුපියල් 100යි. ඊළඟට අංක 20. අංක 20න් තියෙන්නේ මෙන්න මේ ඇන්තෝරියම් සීඩ් එක. බලන්නකෝ හරිම ලස්සනයි. එයාගේ මල් පොහොට්ටුවක් මලක් එක්ක හොඳ නිරෝගී අඩියකට වඩා උස පැලයක්. අද ඔයාලට 1200කට ගන්න පුළුවන්. ඇත්තටම සාධාරණ මිලකට දෙන්නේ මම අද යාව. චුට්ටක් දෙන්නත් ලෝබයි. මේ බලන්න මල හරිම ලස්සන මලක් තියෙන්නේ. මේ එන්න මල් ලොකු වෙලා තමයි පිපෙන්නේ. මේ පළවෙනි මල. ඊට පස්සේ පොහොට්ටුවකුත් එන ගමන් මේ ඉතින් අංක 20 1200යි. ඊළඟට අංක 21කින් ඉන්නවා මෙන්න මේ පිලෝ වර්ගය. දිග පත්‍ර තමයි තියෙන්නේ. හෝල් එකක හදන්නත් පුළුවන් මෙයාව. අංක 21 රුපියල් 100යි. අංක 22කින් ඉන්නවා මෙන්න මේ වින්කා එක. මෙයා හොඳට හැදිච්ච ලොකු ප්ලාන්ට් එකක්. ඉතින් මෙයා රුපියල් 100ෙන් දෙන්නේ. බලන්න මෙයාගේ මේ මෙතන අතු දාලා මෙතනත් අත්තක් මේ මල් පිපුණු හොඳට ඔයාලට මේ යට හැදීගෙන එන ගමන් තියෙන බීජ මෙයාලගෙන් පැල ගන්නත් පුළුවන් ඉක්මනට. ඉතින් මේ වින්කා එක රුපියල් 100යි. ඒ වගේම අඟල් 10ක් අඟල් 8ක් උස පැලක් තියෙනවා මල් එක්කම. එයාලා දෙන්නේ රුපියල් 50න් ඔයාලට කැමති නම් ගන්න පුළුවන්. ඊළඟට අංක 23 ඉන්න මෙන්න මේ පිලෝ වර්ගය. මෙන්න බලන්නකෝ. මේ පිලෝ එකක් මේක. හොඳ නිරෝගී පැල. පුංචි පැල වුණාට ඉක්මනට හදා ගන්න පුළුවන් නිරෝගී පැල නිසා. අංක 23න් මේ පැලයක් දෙන්න ඔයාලට අද දවසේ රුපියල් 200කට. ඊළඟට අංක 24න් අද ඉන්නවා මෙන්න මේ සිංගෝනියම් යාළුවා. බලන්නකෝ හරිම ලස්සනයි මෙයා. වෙරිගේටඩ් වෙලා තියෙන්නේ හැම ප්ලාන්ට් එකක්ම. මේ ප්ලාන්ට්ස් තුනක් තියෙනවා මෙතන. තව තියෙනවා පැල. මෙයා හොඳ නිරෝගී පැලයක්. මේ කට් මුලුත් දාලා තියෙන්නේ. ඉතින් මෙයා රුපියල් 150යි. මෙයාත් 150යි. හැම ගහකම පත්‍ර වෙරිගේටඩ් වෙලා තියෙන්නේ මේ අංක 24 රුපියල් 150යි. ඊළඟට අංක 25න් ඉන්න මෙන්න මෙයාගේ ලස්සන දම්පාට මලක් පිපෙන්නේ.
එයාව දෙන්නේ රුපියල් 100න් ඔයාලට අංක 25 100යි. ඊළඟට මෙන්න මේ කුර සිංගෝනියම් එක තියෙනවාද ඔයාලට ගන්න පුළුවන්. මේ බලන්න. හරිම ලස්සනයි ආගේ කොළ. හරි අමුතු පින්ක් කලර් එකක් මැදට ඇවිත් තියෙන්නේ. බුෂ් එකට තමයි හැදෙන්නේ. හැගින් පොට් එකක හදා ගන්න පුළුවන් ඔයාලට. ඉක්මනට පැල ගන්නත් පුළුවන් මෙයාගේ. මේ බලන්නකො ලස්සන කොළවල. අංක 26 ඒ බුෂ් එකම රුපියල් 200ට දෙන්නේ. ඊළඟට අංක 27න් ඉන්නවා මෙන්න මේ ලස්සන ඇග්ලෝනිමා එක. මෙයාව රුපියල් 200ෙන් දෙනවා. හොඳ නිරෝගී පැලයක්. මේ බලන්න. අලුත්ම දැල්ලක් තියෙනවා. මෙයාගේ ලස්සන. එයා රුපියල් 200යි. ඊළඟට අංක 28න් ඉන්නවා මෙන්න මෙයා. හරිම ලස්සනයි මෙයාව කප්පාදු කරලා හදා ගන්න පඳුරට අංක 28 රුපියල් 50ෙන් දෙනවා යාව. හොඳ පැලයක් යත් 50යි. ඊළඟට ඉන්නවා මේත් ඒ වර්ගයටම අයත් එක්කෙනෙක්. මෙයාගේ නම් කොළ රෝස පාටට හැරෙනවා තද අවුවේදී. ඉතින් අංක 29 එයාවත් දෙනවා රුපියල් 50ෙන්. එයාගේ මේ අතු හොඳට ඇවිත් තියෙනවා. ළඟට අංක 30න් ඉන්නවා පිනාටම්. හොඳ ඉල්ලුමක් තිබුණා මගේ කලිනුත් සෙල් එකක. ඊට පස්සේ ආයෙ හදාගත්ත යාළුවෝ දෙන්න තමයි මේ ඉන්නේ. ඉතින් මේ දෙන්නගෙන් අංක 1 අංක 30න් අංක 30 එක් පළවෙනියා තමයි මෙයා. ඉතින් එයාව දෙන්නේ නම් රුපියල් 350න් නේ. එයා හොඳ ලොකු පැලයක්. ඒක නිසා පිනාටම් ඊළඟට මෙයාව දෙනවා රුපියල් 200ෙන්. පොඩි පැලේ 200යි ලොකු එක 350යි. ඊළඟට අංක 31කින් ඉන්නවා මේ හොමල මිනායක. මේ අංක 31කින් හොමල මිනායක දෙනවා රුපියල් 200ෙන් ඔයාලට. ඊළඟට අංක 32කින් මෙන්න මේ හෙන්තුරියම් සීඩ් එක තමයි අද තියෙන්නේ. මේ ෆෝටෝ උගුත් වෙන ගමන් හරිම ලස්සනයි යත්. ඉතින් එයාව අද ඔයාලට රුපියල් 650ට ගන්න පුළුවන්. ලස්සනයි යාගේ මල් ලොකු වෙනවා එන්න. ඊළඟට අංක 33න් ඉන්නවා yellow pillow එක. එයාව රුපියල් 80ෙන් දෙනවා. මේ බලන්න හොඳට හැදිච්ච නිරෝගී පැල නේ. මේ බලන්න කඩ් මුල් දාලා තියෙන හොඳ නිරෝගී පැලයක් රුපියල් 80යි. ඊළඟට අංක 34න් ඉන්නවා මෙන්න මේ එපිෂියා එකද. මෙයාගේ රෝස පාට මලක් පිපෙන්නේ. ඉතින් මෙයාව රුපියල් 50ෙන් තමයි ඔයාලට දෙන්නේ. ඊළඟට අංක 35න් ඉන්නවා moonlight pillow එක. ඉතින් මෙයාව රුපියල් 300කට ගන්න පුළුවන් අද ඔයාලට. ඊළඟට අංක 36න් ඉන්නවා snow white aglaonema එක. එයාව රුපියල් 200ෙන් ගන්න පුළුවන් ඔයාලට. හොඳ නිරෝගී හැදුණු පැලයක්. ඊළඟට අංක 37න් ඉන්නවා රෝස පාට මල් පිපෙන එපිෂියා එකක්. මේ බලන්න පොහට්ටුවක් එන ගමන් තියෙන්නේ. අද මල් පිපිච්ච නැහැ මට පෙන්වන්න එක නිසා. ඉතින් මේ වගේ පැලයක් ඔයාලට රුපියල් 50කට ගන්න පුළුවන්. ඊළඟට අංක 38න් ඉන්නවා purple jolly. මේ බලන්න ලස්සන මලක් දෙකක් තියෙනවා. මල් දෙකක්. හොඳ නිරෝගී පැලයක්. අංක 38න් එයාව දෙනවා රුපියල් 700ට අද ඔයාලට. අංක 39න් තියෙන්නේ මෙන්න මේ ලැවෙන්ඩර් එක. මෝනා ලැවෙන්ඩර් මගේ කලින් ප්ලාන්ට්ස් වලට හිටිය කෙනෙක්. ඉතින් මෙයා ලස්සන තම්පාට මල් ගොඩාක් පිරෙනවා මෙයාගේ. හොඳට හැදෙන්න මෙයා. ඉතින් අංක 39න් එයාව දෙනවා රුපියල් 80න් ඔයාලට. ඊළඟට අංක 40න් ඉන්නවා මෙන්න මෙයා. මේ බලන්නකෝ හරිම ලස්සනයි. එයාගේ දැල්ල මෙයාගේ නිකන් වෙල්වෙට් වෙලා වගේ තියෙන කොළ හරිම ලස්සනයි. මේ තියෙන ප්ලාන්ට් එක අංක 40න්. ඉතින් මේ ප්ලාන්ට් එක මම ඔයාලට දෙන්නේ 150න් අද. පොඩි ප්ලාන්ට් තියෙනවා සාමාන්‍යයෙන් කොළ 3ක් 4ක් වගේ තියෙන පොඩි ප්ලාන්ට් දෙනවා ඔයාලට 50න්. අංක 40 150යි.
ඊළඟට අංක 41 තියෙනවා මෙන්න මෙයා. මෙයාගේ පත්‍ර ඊළඟට ඒ කියන්නේ ටිකක් බුෂ් එක වගේ හැදුනහම පැත්තක් සුදු පාට දෙනවා පැත්තක් කොළ පාටට තමයි හැදෙන්නේ. ඉතින් සමහර මම දැකලා තියෙනවා ප්ලාන්ට්ස් වල 100ට 150ට තමයි දෙන්නේ. ඉතින් මම මෙයාව රුපියල් 50න් දෙනවාද ඔයාලට අංක 41 රුපියල් 50යි. ඊළඟට කහ පාට ලස්සන මල් පිපෙන මෙන්න මේ ඉපීෂියා එක. අංක 42 අද ඔයාලට රුපියල් 50න් ගන්න පුළුවන් මගේ. ඊළඟට මෙන්න මේ බියුටි ක්වීන් ඉන්නවද ෆිල්ම් එකක් බලන්න මේ මෙයාගේ හොඳට කටුම උඩටත් ඇවිත් තියෙන්නේ. හොඳ නිරෝගී පැලයක්. කෙමිය රෝස පාටයි මල සුදු පාටයි. ඉතින් මෙයාව දෙන්නේ රුපියල් 500න් ඔයාලට. ඊට පස්සේ මෙන්න මේ ෆොටෝස් වර්ග ගන්න පුළුවන් ඔයාලට. මෙයා සිල්වර් එක මේ වැලි. ඉතින් බලන්න හොඳ නිරෝගී පැලයක් පත්‍ර 4ක් එක්ක මේ පැලය ඔයාලට අද රුපියල් 250න් ගන්න පුළුවන්. මේ බලන්න කට් මුල්ලුත් දාලා තියෙන හොඳ නිරෝගී පැලයක් නේ. වෙනම මුල් ඇදලා තියෙන්නේ. මෙයා රුපියල් 250යි අංක 44. ඊළඟට අංක 45 මෙයා දෙන්නේ රුපියල් 40න් ඔයාලට බලන්න හරිම ලස්සනයි මේ කෝලියස් එක. අංක 46න් ඉන්නවා මෙන්න මේ බැංකොක් ඇන්තූරියම් වර්ගය. ඉතින් මෙයාව රුපියල් 600න් ගන්න පුළුවන් අද ඔයාලට. මෙයාගේ මල් ලොකු වෙනවා. හරිම ලස්සන තද රතු පාටක් තියෙන මල් වල අංක 46 රුපියල් 600යි. ඊළඟට අංක 47න් ඉන්නවා මේ කෝලියස් එක. එයාවත් රුපියල් 40න් ඔයාලට ගන්න පුළුවන්. අංක 48න් ඉන්නේ මේ කෝලියස් එක. එයාවත් රුපියල් 40න් ඔයාලට ගන්න පුළුවන්. මෙයාගේ අවුවට මේ පත්‍රවල මැද රතු ඉරක් හැදෙනවා. තද රතු වල තමයි ඉර හැදෙන්නේ. ඉතින් හොඳට අවු ඕනේ. අංක 49 ඉන්නවා මේ කෝටන් එක කප් කෝටන් එකක්. කොළ හරිම ලස්සනයි. ඉතින් මෙයාව රුපියල් 150න් අද ඔයාලට ගන්න පුළුවන්. අවසාන පැල සෙට් එක මේ. ඊළඟට අංක 50න් ඉන්නවා මෙන්න මේ කෝලියස් එක. එයාවත් රුපියල් 40න් ගන්න පුළුවන් ඔයාලට. ඊළඟට අංක 51න් මේ පිලෝ එක. හුඟක් අය ළඟ රුපියල් 400ට 350ට වගේ තමයි මෙයා යන්නේ. ඉතින් මේ වගේ හොඳ ප්ලාන්ට් එකක් ඔයාලට මගෙන් රුපියල් 150කට ගන්න පුළුවන්. අංක 51 150යි. ඊළඟට මෙන්න මේ පිලෝ එක. මෙයා ටිකක් හොඳ වටින මිල වර්ගයක්. පත්‍ර වෙරිගේටඩ් වෙනවා වගේ තමයි තියෙන්නේ. පිලෝ ගැන දන්න අය දන්නවා මෙයා වටින වර්ගයක්. පත්‍ර 1 2 3 4ක් තියෙනවා. ඉතින් හොඳ නිරෝගී පැලයක්. මෙන්න අලුත්ම දැල්ලකුත් වෙන ගමන් තියෙන්නේ. අංක 52න් එයාව රුපියල් 350කට දෙනවා මම ඔයාලට. අංක 53න් තියෙනවා මෙන්න මේ එපීෂියා එක තද රතු පාට මලක් ඉන්නේ. එයාගේ පොට්ටුවක් තියෙනවා ඔන්න. මේ පාරේ එයා රුපියල් 40යි. අංක 54න් ස්විස් චීස් ප්ලාන්ට් එකක් තමයි තියෙන්නේ. හොඳ නිරෝගී හැදුණු පැලයක්. කට් මුල් දාපු මේ බලන්න ලස්සන පැලයක්. ගත්ත ගමන් හෝල් එකක් හදන්න පුළුවන්. හෝල් එකක් තියලා. ඉතින් මෙයාව නම් අද දෙන්නේ රුපියල් 150න් ඔයාලට. අංක 54. අංක 55 ඉන්නවා මෙන්න මේ ලස්සන ඇග්ලෝනියම් එක. මෙයා දෙනවා රුපියල් 300න් බලන්න හොඳ ලොකු හැදිච්ච ගහක්. මේ බලන්නකෝ. එයාගේ උස ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට මෙයා හරිම ලස්සනට තියන්න පුළුවන් වාගේ වෙරන්ඩා එකේ ගේ ඇතුලේ වුණා. අංක 55 රුපියල් 300යි. ඊළඟට අංක 56න් අද ඉන්නේ මෙන්න මේ ඇන්තෝරියම් එක. මෙන්න බලන්න එයාගේ විශාලත්වය. කොළ 6ක් තියෙනවා. අඩියකට වඩා උස ගහක් මේක. මේ පළවෙනි මල පොඩිනේ කොහොමද? මෙයා සීඩ් එකක්. මෙයා දේශීය නෙමේ වර්ගය, සීඩ් වර්ගයක්. හරි ලස්සනයි මෙයාගේ මල. තව පිපෙන ගමන් තියෙන්නේ පළවෙනි මලනේ. ඉතින් අංක 56න් මේ ගහ වලට අද මම දෙනවා රුපියල්
500ට මෙච්චර ලොකු ගහක් රුපියල් 500ට තමයි දෙන්නේ. ඊළඟට අංක 57න් ඉන්නවා මෙන්න මේ ලස්සන ඇග්ලෝනිම එක. බලන්නකෝ ලොකු පැලයක්. ඉතින් රුපියල් 300ට වලට ගන්න පුළුවන්. බලන්නකෝ. හරිම ලස්සනයි ඊයත්. රුපියල් 300යි. ඊළඟට අංක 58න් ඉන්නවා මෙන්න මෙයා පීස් ලිලි එකක්. ඇන්තෝරියම් මල වගේම සුදු පාට ලොකු මලක් පිපෙන්නේ. හැමදාම මල් වරදින්නේ නැහැ. පීස් ලිලි ගෙදරක තියෙනවා නම් හොඳයි කියනවා. ඒ වගේම මෙයා ඉක්මනට පැලදෙන වර්ගයක්. මෙයා රුපියල් 100න් ඔයාලට ගන්න පුළුවන් මේ පැලේ. ඊළඟට අංක 59 ඉන්නවා මෙන්න මේ පිලෝ වර්ගය. දිග කොළ තියෙන්නේ. ඉතින් එයාව රුපියල් 300න් තමයි දෙන්නේ. බලන්නකො නිරෝගී පැලයක් රුපියල් 300ට පාඩු නැහැ ඇත්තටම. මෙන්න බලන්න අලුත්ම දැල්ලකුත් වෙන ගමන් තියෙන්නේ. අංක 59 රුපියල් 300යි. ඊළඟට අංක 60න් ඉන්නවා ග්ලොරිසම්. මෙන්න බලන්න. හරිම ලස්සනයි යාගේ කොළ. නේ? ඉතින් මේ පැලයක් රුපියල් 200ට අද මම ඔයාලට දෙන්නේ. මේ අලුත්ම දැල්ලක් එක්ක තියෙන්නේ. මේ අලුත්ම පත්‍ර හොඳට මුල් වර්ධනය වෙලා තියෙන මෙයාලගේ මුල පද්ධතිය හැදිලා තියෙන්නේ. ඉතින් රුපියල් 200ට ඇත්තටම මෙයා හුඟක් වටිනවා ඔයාලට. අංක 60 රුපියල් 200යි. ඊළඟට අංක 61කින් ඉන්නවා මෙන්න මේ පිෂියා තද රතු පාට මලක් පිපෙන්නේ. මෙයාව රුපියල් 40න් ගන්න පුළුවන් ඔයාලට. ඊළඟට මෙන්න මේ ඇග්ලෝනිම එක තියෙනවා. එයා රුපියල් 80න් දෙනවා. බලන්නකෝ හරිම ලස්සනයි යාත්. අංක 62 රුපියල් 80යි. ඊළඟට අංක 63න් ඉන්නේ මෙන්න මෙයා පින්ක් සිංගෝනියම්. හේවනට මෙයාගේ කොළ තද රෝස පාටකට හැරෙනවා. හරිම ලස්සනයි මෙයා. ඔයාලට මෙයාව ගත්ත ගමන් පොට් එකක හිටවලා හෝල් එකක යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් අරගෙන මෙන්න එයාව මෙන්න මෙතනින් කට් කරලා මේ පුරුක් වෙනම හදලා පැලබෝ කරගන්නත් පුළුවන් අලුතින්. ඉතින් හුඟක් වටිනවා ගන්න කෙනෙකුට මේ සිංගෝනියම් එක. අංක 63න් එයා දෙන්නේ රුපියල් 200ට අද ඔයාලට. අංක 64න් තියෙන්නේ මෙන්න මේ කොලියස් එක. ඉතින් බලන්නකෝ යාගේ ලස්සන. එයාවත් දෙන්නේ රුපියල් 40ට. 65න් මෙන්න මේ ගෝඩන් එක ඔයාලට රුපියල් 50කට ගන්න පුළුවන්. මෙයාගේ මේ කොළවල මැද කහ පාටට ඉරි හැදෙනවා. අවු ඕනේ මෙයාට. 65 රුපියල් 50යි. ඉතින් මගේ ප්ලාන්ට් සේල් එක අද දවසේ මේ විදිහට අවසන් කරනවා. ඔයාලා කැමති ප්ලාන්ට් එකක් තියෙනවා නම් මගේ 071 663 75 46 නම්බරයකට WhatsApp මැසේජ් එකක් දාන්න. බොහොමත්ම ස්තුතියි ඔයාලට.